왜 거의 야샤이네. अम्मे आई मैं करोड़ों पाटे ना सेने අනේ චූටි පැටියෝ ඔයා ඉපදුනේ වසන්ත කාලේ මේ තමයි ඔයා දකින පළවෙනි සවස් කාලේ මේ කාලේ ගස් කොළන් හරිම ලස්සනයි එතකොට මෙරිච්ච කොළයක් බලන්න මේකේ ලස්සන කොළම යනවා එහෙම නෙයි පුතා හොම ඉන්න අයියෝ අපි දෙන්න හිම වැටෙන්න කලින් යන අන්තිම සවාරිය මේක. තව දවසින් දෙකෙන් හිම වැටෙනවා. හිම වැටෙනවාට මං හරි ආසයි. ඒක තමයි මගේ කැමැතිම කාලේ. ඈ? දැන් මාස ගානකට කලින් කිව්වොත් නේද ග්‍රීෂ්ම කාලයට තමයි වැඩිම කැමති කියලා. එහෙමද? මං කිව්වද? මං කියන්නේ නැති. ඒක ඇත්ත. ග්‍රීෂ්ම කාලේ හොඳයි. ඒ වගේම වසන්ත කාලෙත් හරිම ලස්සනයි. හැමතැනම මල් පිපිලා තියෙනවා. එතකොට සීත කාලේ. ඔව් සීත කාලෙත් හරිම ලස්සනයි. මුළු කැලේම හිමෙන් වැහිලා තියෙනව තරම් නම් ලස්සනක් නෑ. ඔයා මොකද කියන්නේ? අනේ මද යවිද වෙච්ච දේ පොඩකින්ද අනේ අපේ පුතා ලින්ඩන්ට ඇයි යාට අසනීපයක්ද? තුවාල වෙලාද? ඊටත් වඩා නරක දෙයක් ඒ කියන්නේ එයා තෝකේ ගුහාවෙන් එළියට එන්නේ නෑ කායික්වත් කතා කරන්නේ නෑ බලාගත්තට බලාගෙන ඉන්නවා හැම වෙලාවෙම hina වුණා ඒත් දැන් හැම වෙලේම අඬනවා මන්නම් දන්න ඔය කොළු අත තියෙන ලෙඩේ මොකක්ද කියලා. ඕක වෛරස් සමාදුවක් මෙලන් ගාලි වෛරස් කියලා. මෙලන් ගාලි වෛරස් එකට හැමදේ ගැනම දුකක් තමයි හිතෙන්නේ. හිතට දුකක් ඇතුල් වුණොත් ඉතින් ආයේ එළියට නම් දානවා බොරුග. එයා එක කතා කරලා බැලුවා නම් හරි. මම? ඔව්. අනේ කොහොම හරි කරලා දෙන්න. ඕක නම් හරියන්නේ. ඔයා මෙතනද? මොකද කරන්නේ? එළියට යන්. අද එළිය හරි ලස්සනයි. අපි කිමිදෙමු. එන්න මාත් එක්ක යන්. අපි සෙල්ලම් කරමු. එතකොට ඔයාට තියෙන හැම ප්‍රශ්නෙම ඉවරයි. හරි අපි ඔට්ටුවක් තියමු. ඔයා එකට කැමතිනේ. මට නම් හිතෙනවා අද ඔයා තමයි දිනන්නේ කියලා. ඔයා දන්නවද වැඩක්? පුංචි පෝනියා කිව්වා ඔයාව පිටේ තියාගෙන රවුමක් යන්න කැමතියි කියලා. ඔයා මීට කලින් අශ්වය පැදලා නෑනේ. ඒක හරිම විනෝද වැඩක්. අනිත් එක තමයි පුංචි පෝනියා හැමෝම පිටේ ගෙනියන්නේ නෑ. ඔයාට හොඳ අවස්ථාවක්. ඔන්න බලන්නකෝ ඒක හොඳ වැඩක්. මොකක්? එයාව මගේ පිටේ තියන් යන්න. කෑ ගහන්න එපා. මේ අහන්නකෝ මට කරන්න පුළුවන් හැම දෙයක්ම කරා. හරි ගියේ නෑනේ. එක එක්කෙනාව විනෝදෙට පිටේ තියන් යන පෝනියෙක් වගේ දොවට මාව පේන්නේ. ලින්ඩන් අපේ පුංචි පෝනියා බලන් ඉන්න ඔයා පිටේ යන්න එනකල්. මං හිතන්නේ මට කරන්න වෙන දෙයක් නැද්ද කොහෙද? ඔන්න හරි. මං කිව්වේ වැඩේ හොඳයි නේද? ඇයි කල්පනා කරන්නේ? මට දැන් තේරෙනවා. ගමන පටන් ගත්තේ නැති හින්දා. පුංචි පෝනියෝ හිමීට යන්න පටන් ගන්න. හැබැයි අයියෙන් දුවන්න එහෙම එපා. වැඩේ හොඳයිද? ඔයා කැමති නේද? හොඳයි. මම මෙයාගේ දුක නැති කරන්නේ මෙයාව බය කරලා. අයියෙන් අල්ලගන්න ලින්ඩන්. මං කිව්වා දුවන්න එපයි කියලා. පුංචි පෝනියෝ ලින්ඩන් කොහෙද? හරි එක්කෙනාට මාත් වැඩක් බාර දුන්නේ. මන් දන්නව කරන්න ඕනේ දේ. අපි දෙන්නම එකට පිටේ යමු. ආයෙ සැරයක් යන්න වෙනවා. ෂා බලන්න වටේ තියෙන පාට දිහා
කහ පාටයි, තැඹිලි පාටයි, රතු පාටයි. මේ ගස් කොච්චර ලස්සනද බලන්න. අඬන්න එපා. හැම ගහකටම මෙහෙම කොළ වැටෙන්නේ නැහැ. අපි යමු පයින් ගස් තියෙන පැත්තට. ඒක හොඳයි. එතකොට ඔයා ඔය අඬන එක නවත්තයි. දැක්ක නේද ලින්ඩ? පයින් ගස් වල කොළ හිම කාලයටත් වැටෙන්නේ. බලන්න කොච්චර ලස්සනද? මේ වගේ තැනකට ආවහම පුදුම සනීපයක් දැනෙන්නේ. සීත කාලෙදිත් මේ ගස් කොළ පාටට තියෙනවා. ඒ මොකද ඒ? ඔය දැක්කද ලොකුනේ? කොහොම හරි ඔය කැමති දෙයක් හම්බුණා නේද? ඔව් අපි එතනට යමු. දැන් රෑ වෙන්න ළඟයි. අපි ගෙදර යමු. ඒක පුදුම හීනයන්නේ. රාජාලිය ඔයාද? මං හොඳටම බය වුණා. හරියට අර යෝධ ණයට බය වුණා වගේ. ඒ ණයව දන්නවද? එතෙන්ට කොහොමද ආවේ? කොහේ ඉඳන්ද ආවේ? ඉවසීමෙන් ඉන්න යකාරි. ඔයා බය වෙලා බව ඇත්ත. හැබැයි ඔයාට ඉක්මනින් මේ මොකද්ද කියලා වැටහෙවි. ඒ ණයා ඔයාට පේන තරම්ම භයානක නෑ යකාරි. ඒක ඇත්තනම් හොඳයි. මොකද ලින්ඩන්ව එක්කන් යන්න පොරොන්දු වුණා. හැබැයි අනතුරක් වෙනවා නම් එක්කන් යන්නේ නැහැ. තමන්ගේ බීතියට තමන් මුහුණ දෙන්න ඕන. ඒක නැති කරගන්න තියෙන එකම විදිහත් ඒකයි. ඕ අර බලන්න. ඒක හරි විශාලයි. ඒ වුණාට කවන්නේ ළඟට යන්න එපා. අපේ පුතා හොඳටම සනීප වෙලා. එහෙමුනේ ඔයා හින්දා යකාරි. අන්න අර ගුහාවට වෙලා අඬ ඉන්න දුන්නා නම් මේක හොඳයි. ඉවර. ඕන්න ඔයාලා එදා. එයාට ඒක දැනුන්නේ නැද්ද? එයා නිදි ඇති. නෑ මම දැක්කෝ ඒක හෙල්ලෙනවා. ඔයා දැක්කද හෙලවෙනවා? ඒයි නැගිටින්න. අපි ඒක හරියටම දැනගමු. ඕ මැරිච්ච සර්පේ. හරි. ගෙදර යන්න ඕන. බෑ මට මේ ණය බලන්න ඕනේ. ඕ ලින්ඩන්. දැන් එයා මොන කරදරයක් කරගෙන ඉඳලාන්නේ? ඉන්න මං යාම අරන් එන්න. එපා මම යන්නම්. කවුරුත් එපා. මං යනවා. එයා නම් පේන්නේ නැහැ. හැබැයි මට හොඳ අදහසක් නම් ඔය ආවා. ළමයාට අපේ එකා ගැන කිසිම වගක් නැහැ නේ. මෙතන කලබල වෙන්න දෙයක් නැහනේ. පස් වලින් හදපු සර්පයට කාටවත් කරදර කරන්න බෑ. හැබැයිම නේ මේක මේ නිකම් පස් ගොඩක් නෙවෙයි. අර බලන්න ගුහාවක්. ලින්ඩන් ඔයා ඇතුලේ ඉන්නවද? එන්න බලන්න. හා ඔය ඉන්නේ. එන්න. අපි ඇතුළට යන්. මේ පැත්තට එන්න යකාවි. කොහොම ඉන්නේ නවා? ඕ මේක මොකද්ද කියන්න දන්නේ නැහැ. හැබැයි මිනිස්සු හදපු එක. මගේ පුතේ. අම්මයි තාත්තයි මෙතෙන් අපේ ගොල්ලෝ පුතේ. ඕ
මතකද මම කිව්ව මේ ගැටලුව निराකරණය වෙයි කියලා. මීට හුඟා කාලයකට කලින් මේ මිටියාවතට මුලින්ම මිනිස්සු පදිංචියට ආවා. එයාලා ජීවත් වුණේ ගොවිතැනින්. මේ අය මලවුන්ට ගරු කරන්න මියගිය අයගේ දේහයන් තැන්පත් කරන්න සෝනක් හැදුවා. ඒක හැදුවේ ණයෙකුගේ හැඩයට. ණයා තමයි ඒගොල්ලන්ගේ සලකුණ. මට නම් පේන විදියට දැන් එයාට හොඳටම සනීපයි. අනේ එහෙම වෙනවා නම් හොඳයි. හිම වැටෙනවා. අනේ ඊළඟට මොනවා වෙයිද මන්දා? පුතා හිම වැටෙනවා දකින්න පළවෙනි වතාවට. මේක හරි ලස්සනයි. මං හිම වලට ආසයි. මං හිම කාලෙට ආසයි. මං වසන්ත කාලෙට ආසයි. කිමහන කාලෙට ආසයි. හැම කාලෙකටම ආසයි. හරියට මං වගේමයි.